සියලු දෙනාටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එක කරන්නේ ස්කින් එකක් කොහොමද අපි Adobe Photoshop භාවිතා කරලා නිවැරදිව සකසා ගන්න කියන කාරණාව පිළිබඳව. මම යූස් කරන්නේ Adobe Photoshop 2019 කියන version එක. අපි මුලින්ම කරන්න ඕන අපේ image එකේ ස්කින් එකේ තියෙන පොඩි pimples ඒ වගේ දේවල් ඉවත් කරගන්න එක. ඒකට මම යූස් කරනවා Photoshop වල තියෙන tools වලින් healing brush tool එක. මෙතනදී මම healing brush tool එකේ size එක මට ඕනි ගන්න සකසා ගන්නවා. ඒ වගේම hardness එකත් පොඩ්ඩක් වැඩි කරලා මම skin එකේ තියෙන pimples එතකොට මේ දාඩිය බුබුලු වගේ දේවල් skin එකෙන් ඉවත් කරගන්නවා. එතකොට අපිට පේනවා දැන් මේ ස්කින් එකේ අනවශ්‍ය රේඛා ඒ වගේ දේවල් තියෙනවා. ඒවත් අපිට පුළුවන් මේ healing brush tool එක use කරලා ඒකේ size එක brush එකේ size එක පොඩ්ඩක් අවශ්‍ය ගානට සකසාගෙන මේ වගේ ඉවත් කරගන්න. දැන් මට පේනවා මේ ස්කින් එකේ නහයි පොඩ්ඩක් මේ යට හරිය අඳුරු ගතියක්. ඒ නිසා මම clone stamp tool එක use කරලා ස්කින් එකේ තියෙන තව තැනක කොටසක් ඒ මට අවශ්‍ය කලර් කරගන්න ඕන තැනට ගෙනල්ලා මම ඒ හරිය කලර් කරගන්න එක සිදු කරගන්නවා. දැන් මේ ස්කින් එකට වැටිලා තියෙන අනවශ්‍ය කෙස් ගස් වගේ කොටසුත් මම healing brush tool එක use කරලා ඇඳලා ඒක ඉවත් කරගන්නවා. හරි, දැන් පළවෙනි පියවර අපි සාර්ථකව කරගෙන ඉවරයි. මේ ස්කින් එකේ තියෙන අනවශ්‍ය pimples ඒ වගේ දේවල් අපි ඉවත් කරගන්න එක තමයි මුලින්ම කරන්නේ. අපි ඊළඟ පියවරට දැන් යමු. ඊළඟ පියවරට යනකොට මුලින්ම කරන්න ඕන අපි background layer copies දෙකක් ගන්න එක. ඊළඟට අපි මේ ගත්තු layers දෙකෙන් අන්තිමට ගත්ත layers එක මම vivid light කියන mood එකට change කරගන්නවා. ඊළඟට අපි කරන්න ඕනේ image වල adjustment වලට ගිහින් invert කරගන්න එක. ඊළඟට filter වලට ගිහින් blur Gaussian blur කියන option එක දෙන්න. අපි දැන් මේ කරන වැඩෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ස්කින් එකේ තියෙන ඔය පිම්පල්ස් වගේ දේවල්, එතකොට ඩාර්ක් වෙච්ච තැන් ඒ වගේ දේවල් වලට මාස්ක් එකකින් ඒ වගේ දේවල් ඉවත් කරගන්න එක. දැන් මේ අපි මේ Gaussian blur කියන ඔප්ෂන් එක දුන්නට පස්සේ මෙතනින් වෙන්නේ මේ ස්කින් එකට මේ මාස්ක් එක කොච්චර ප්‍රමාණයකට අපි ඇඩ් කරගන්නවද කියන එක තමයි මෙතනදී අපි මේ ඇඩ්ජස්ට් කරලා තීරණය කරන්නේ. මගේ දැන් ඉමේජ් එකට මම සාමාන්‍යයෙන් 20 ගානක් වගේ තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි මේ ස්කින් එකේ තියෙන ඩීටේල්, එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ පවා තියෙන ඩීටේල් සාමාන්‍යයෙන් සියල්ලම සාමාන්‍ය ප්‍රමාණයකට පේන විදිහට අපි ඉමේජ් එකේ ඩීටේල් පේන විදිහට තමයි ගන්න ඕන. ඉතින් ඔයාලගේ ඉමේජ් එකට අවශ්‍ය ප්‍රමාණය ඔය කට්ටිය තීරණය කරන්න. මට සාමාන්‍යයෙන් 20ක් 30ක් 25ක් ඒ වගේ අතර ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම 22ක් වගේ දීලා ඕකේ කරනවා. ඊළඟට අපි කරන්න ඕන අපි මේ ගත්තු background layers copy දෙක merge layer එකක් බවට පත් කරගන්න එක. අපි මෙතනදී කරන්න ඕන shift එක ඔබලා අපේ අනිත් layer එක උඩ click කරන එක. එතකොට අපේ මේ layers දෙකම එකට click වෙනවා. ඊට පස්සේ right click කරලා අපි merge layer කියන එක දෙන්න ඕන. ඊළඟට අපි මේ image එක desaturate කරගන්න ඕනි. ඒකට අපි image adjustment desaturate කියන එක දෙනවා.
නැවතත් මම මේ ඉමේජ් එක ඉන්වර්ට් කරගන්නවා. ඒකට image adjustment invert කියන ඔප්ෂන් එක අපි දෙනවා. ඊළඟට මම මේකේ mood එක soft light වලට මාරු කරගන්නවා. ඔයාලට මෙතනදී soft light කියන එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් overlay කියන එක දෙන්නත් පුළුවන්. overlay කියන එකෙන් වෙන්නේ පොඩ්ඩක් blur ගතිය වැඩි වෙන එක. ඒක නිසා මම soft light කියන mood එක තෝරගන්නවා. අපි නැවතත් filter වලට යනවා. filter වලට ගිහිල්ලා blur Gaussian blur කියන option එක දෙනවා. මෙතනදී skin එකට අවශ්‍ය ප්‍රමාණය අපි තෝරාගෙන ඕකේ කරගන්න ඕන. සාමාන්‍යයෙන් මම මේ skin එකට අවශ්‍ය ප්‍රමාණය තෝරන්නේ 6ක් වගේ අගයක්. ඕ කට්ටියගේ image එකට අවශ්‍ය ප්‍රමාණය මෙතනින් ඕ කට්ටිය adjust කරගෙන ඕකේ කියන එක දෙන්න. මට මේ effect එක අවශ්‍ය වෙන්නේ image එකේ තියෙන skin එක හදාගන්න විතරයි. ඒක නිසා මම image එක පුරාම තියෙන effect එක ඉවත් කරගෙන skin එකට විතරක් effect එක දාගන්න ඕන. ඒක නිසා මම mask එකක් add කරගන්නවා. අපිට mask එකක් add කරගන්න පුළුවන් alt එක press කරගෙන මේ mask ලකුණ click කරපුවාම. ඊළඟට මම brush tool එක පාවිච්චි කරනවා. brush tool එක අරගෙන අවශ්‍ය ප්‍රමාණයට සකසගෙන image එකේ skin එකේ අපි හදා ගන්න ඕන තැන් වල විතරක් මම brush tool එකෙන් ඇඳ ගන්නවා. හරි, දැන් අපි අපේ ස්කින් එකේ ගොඩක් දුරට වැඩ ඉවරයි. ඊළඟට මම මේ ස්කින් එකේ කම්බුල් නහය වගේ තැන් පොඩ්ඩක් රෝස පාට කරගන්නවා. ඒකට අපිට නැවතත් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා අවශ්‍ය කලර් එකක් තෝරාගෙන ස්කින් එක පොඩ්ඩක් කලර් කරගන්න පුළුවන්. ඔව්, දැන් අපි මේ ඉමේජ් එකේ ස්කින් එකේ වැඩ ටික ඉවර කරගෙන තියෙනවා. දැන් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරේ කොහොමද නිවැරදිව ස්කින් එකක් අපි එඩිට් කරගන්න කියන කාරණාව පිළිබඳව. අපි කොහොමද මේ ඉමේජ් එකේ කලර් ග්‍රේඩින් එකක් කරගන්න කියන කාරණාව මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එක දාපුවාම ඔය කට්ටියට බලන්න පුළුවන්.